දෙවෙනි වීඩියෝ එකෙන් අපි කතා කරා පරමාණු උත්තේජන ජීවකාල ඒව ගැන. අපි තුන්වෙනි වීඩියෝ එකෙන් කතා කරනවා ස්වයං සිද්ධ විමෝචනය. ස්වයං සිද්ධ විමෝචනය කියලා කියන්නේ දැන් අපි අර පරමාණු උත්තේජනය කරලා ඒව සැකබුණු තත්වයට ගෙනාවනේ. ඉහළ මට්ටම් වලට ආවේ ඒගොල්ලෝ. මේ ඉහළ මට්ටම් වලට ආපු අය ඒගොල්ලන්ගේ ජීව කාලය ගොඩක් අඩුයි කියලා මම කිව්වා. 10 ඍණ 8යි තත්පර වගේ කියලා කිව්වා. හරි. මේවා ශක්තිය උරාගෙන තමයි ඉහළ මට්ටම් වලට ගියේ සැකබුණු තත්ත්වයටපත් උනේ. එතකොට මේ සැකබුණු ඒවා මෙතන අස්ථායි සාපේක්ෂව මේගොල්ලෝ ඉන්නේ ජීව කාලය 10 ඍණ 8යි තත්පර වගේ. මේවා නැවත මොනව වෙනවද? පහළ මට්ටම් වලට එනවා. සාපේක්ෂ ස්ථායි මට්ටමට භූමි මට්ටමට එනවා. එතකොට මේවා මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ ඉබේ. ස්වයං සිද්ධව. එතකොට මේවා විමෝචනය කරනවා විකිරණ. මේ විකිරණ විමෝචනය සිද්ධිය වෙන්නේ ස්වභාවිකව. ඒක අපිට බාහිරින් පාලනය කරන්න බෑ. ස්වයං සිද්ධව තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මේවා වැටෙන වෙලාව අහඹු ලෙස තමයි සිද්ධ වෙන්නේ. ඒක නිසා මේගොල්ලොන්ගේ දිශා කලාවන් මොකද්ද? වෙනස්. ලේසර් ක්‍රියාවලියකට ගැලපෙන්නේ නැහැ. දිශාව කලාව වෙනස් විදිහට තමයි යන්නේ. එතකොට හැබැයි මේගොල්ලොන්ගේ ශක්තිය නිකුත් කරන ශක්තියත් මේ මට්ටම් දෙක අතර ශක්තියට සමානයි. මේකට අපි කියනවා ස්වයං සිද්ධ විමෝචනය කියලා. එතකොට මේ ස්වයං සිද්ධ විමෝචනයෙන් නිපද වෙන මේ විකිරණ ආලෝකය කියලා හිතන්න. ඒක අර සාමාන්‍ය ආලෝකය, සූර්යාලෝකය, ඉටිපන්දම් ආලෝකය, ටියුබ් ලයිට් වල තියෙන මෙන්න මේ ස්වයං සිද්ධ විමෝචනයට අදාළ